මං අද අරගෙන ආවේ කඩේ තියෙන ජෙලි පැකට් එකෙන් ගොඩක් ලේසියෙන් මාස්මිලෝස් හදන විදිය. ඔයාලට මේ වීඩියෝ එක බැලුවම තේරෙයි මාස්මිලෝස් හදන්න මෙච්චර ලේසිද කියලා. එහෙනම් අපි වීඩියෝ එක බලමු. මුලින්ම අපි පොල් තෙල් හරි බටර් හරි ගාලා ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕන. මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට ජෙලටින් ග්‍රෑම් 30ක් එකතු කරගන්නවා. දැන් මම සාමාන්‍ය මද රස්නේ වතුර මිලිලීටර් 150ක් අරගෙන කැට නැති වෙනකම් මේක දිය කරගන්නවා. දැන් මම භාජනයක් ලිපේ තියා වතුර මිලිලීටර් 150ක් එකතු කරගන්නවා. වතුර ටික රත් වීගෙන එන විට මම ජෙලි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. දැන් අපි මේ ජෙලි එක හොඳින් දිය කරගමු. ජෙලි එක හොඳින් දිය වූ පසු මම සීනි ග්‍රෑම් 200ක් එකතු කරගෙන හොඳින් දිය කරගන්නවා. අපිට මෙතනදී අවශ්‍ය වන්නේ සීනි එක හොඳින් නූල් ඇදෙන පදම් වෙනකන් හොඳින් උණු කර ගැනීම. අඩු ගින්දරේ කවලම් කරමින් සීනි ටික හොඳින් උණු කරගන්න. සීනි ටික එකතු කර විනාඩි 3ක් යද්දි මෙන්න මේ වගේ නූලක් වගේ හැන්දට අරන් බලද්දි වැටෙන්න ඕන. මෙන්න මේක තමයි පදම. දැන් අපි කලින් දිය කරගත්ත ජෙලටින් ටික එකතු කරගමු. ජෙලටින් ටික එකතු කරගෙන අඩු ගින්දරේ තියාගෙන අපි හොඳින් දිය කරගමු. ජෙලටින් ටික එකතු කරගෙන විනාඩි 3කට පසු මෙන්න මේ වගේ නූලක් වගේ වැටෙන්න ඕන. මේක තමයි පදම. ජෙලටින් දාලා මම විනාඩි 3යි තියාගත්තේ. දැන් මම මේ ලිපෙන් බාලා විනාඩි 10කට පස්සේ මම මේක බීට් කරන්න ගත්තේ විනාඩි 10ක් නිවෙන්න තියලා. දැන් අපි මේක හොඳින් බීට් කරගමු. ඔයා විනාඩි 4ක් වගේ එක දිගට නොනවත්වා බීට් කරන්න. එතකොට මෙන්න මේ වගේ උපු ගතියක් එනවා. දැන් මේ මාස්මිලෝස් වල පදම හරි. දැන් මේක හොඳ උපු ගතියට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක ට්‍රේ එකට දාගමු. දැන් මම මේක ට්‍රේ එකට දාගෙන පැය භාගයක් පමණ සීතකරණයේ සාමාන්‍ය කොටසේ තියාගන්නවා. දැන් මේ පැය භාගයකට පසුව දැන් අපිට මේකට කෝන් ෆ්ලවර් අවශ්‍යයි. ඔයාලත් මේ ආකාරයට හොඳින් කෝන් ෆ්ලවර් ටිකක් ගා ගන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණය කෑලි වලට කපා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති දැන් මේක කඩේ වගේ තියෙනවා. කඩේ වලට මේක ගොඩක් රසයි. මොකද අපි ජෙලි වලින් හැදුවේ. මනින්ම හදන්න පුළුවන් රෙසිපි එකක් තමයි මාස්මිලෝ කියන්නේ. ඔයත් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් විලේජ් කුක් channel එක තාම ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න, subscribe කරන්න, bell icon එක ඕල් දාලා තියාගන්න.